නමගිය ක්‍රිකට් ක්‍රීඩකයොත් පරදා ලෝකයේ අංක එකට ආපු අපේ චමරි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය විතරක් නෙමෙයි මුළු ලෝක ක්‍රිකට් ඉතිහාසයේම පිරිමි ක්‍රීඩකයෙකුටවත් මෙතෙක් ලං වෙන්න නොහැකි වුණු ඓතිහාසික වාර්තාවක් තබන්න අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු සමත් වුණා. ජාත්‍යන්තර 2020 ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 4000 සීමාව පසු කළ සහ කඩලු 75ක් දවාගත් ලොව එකම සහ පළමු ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට පත් වෙන්න චමරි අතපත්තුට හැකි වුණා. ක්‍රිකට් පිටියේ පිරිමි ක්‍රීඩකයෙකුටවත් ලං වෙන්න බැරි වුණු මේ දැවැන්ත වාර්තාව පසු කරගෙන යන්න අපේ පුංචි රටේ ක්‍රිකට් නායිකාව සමත් වුණා. ඒත් සමග ජාත්‍යන්තර කාන්තා T20 පිටියේ ලකුණු 4000 පහු කරපු ලෝකයේ 4 වෙනි පිතිකාරණිය බවටද චමරි පත් වුණා. කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ අත්පොත් ලැබූ චමරි එකල කාන්තා කණ්ඩායම් නොතිබූ බැවින් පිරිමි ළමුන් සමග සිය පුහුණුවීම් කළා. ඇගේ ආක්‍රමණශීලී පිතිකරන රටාවත් දේශීය ක්‍රිකට් සමාජ නියෝජනය කරමින් දැක් වූ දක්ෂතාත් නිසා 2009 වසරේදී ඇයට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දොරටු විවෘත වුණා. එතැන් පටන් ක්‍රිකට් දිවියේ පෙරළි කරන්න පටන් ගත් චමරි අද වන විට ඇගේ නම ඉදිරියේ ලෝක වාර්තා රැසක්ම ලියාගෙන තිබෙනවා. එක් දින සහ 2020 ජාත්‍යන්තර ආකෘති දෙකෙන්ම ලකුණු 4000 පැන්නු ලොව 4 වෙනි ක්‍රීඩිකාව වන්නේද අපේ චමරි. පිරිමි සහ කාන්තාන් දෙයන්ශයෙන්ම ජාත්‍යන්තර T20 ලකුණු 4000 කඩීම පහු කරපු පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා වන්නේද අපේ චමරි. රෝහිත් ශර්මා, විරාට් කෝලි, බාබර් අසම්, ජොස් බට්ලර් වැන්නන්ගේ ලයිස්තුවට එක්කු ඇය T20 ලකුණු 4000 පසු කළ ලොව 8 වෙනියා බවට පත් වුණා. T20 ඉතිහාසයේම වැඩිම ශතක ලයිස්තුවේ චමරි ඉන්නේ දෙවෙනියට. ඊට උඩින් ඉන්නේ ශතක 5ක් ගහපු රෝහිත් ශර්මා විතරයි. ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට අරන් දීලා එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාව උන්ගේම රටවල් වලදී පරාජය කළා. අද ලෝකෙම අංක 1 තැනකට ශ්‍රී ලංකා නාමය අරන් ගිය චමරි අතපත්තුට ලක්මෑනිට තව තවත් ජයග්‍රහණ අත්කර දෙන්න ශක්තිය වාසනාව ලැබේවයි ප්‍රාර්ථනා කරමු. චමරි, ඔබට සුබ ගමන්. කසාගලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.